හායි කොහොමද ඉතින් ඔයාලට අපි අද ඇවිල්ලා තියෙන්නේ ජෝර්ජියා වල තියෙන ඔකට්සේ කැනියොන් එකට. පුටයිසි කියන ප්‍රදේශයට ළඟම තමයි මේක පිහිටලා තියෙන්නේ. බලන්නකෝ හරිම ලස්සන පරිසරයක් ඇතුලෙන් තමයි මේකේ වෝකින් පාත් එක හැදිලා තියෙන්නේ. අර ගුහාවෙත් තිබ්බවම ඒ කියන්නේ අර ඇක්වරියම් උතුරු වතුර යනවා කියලා කියන්නේ ඒක තාම ජීවේ තියෙනවද? ඒ කොච්චරද කාලයක් යනවා කියලා කිව්වේ හැදෙන්නේ? ඒ කියන්නේ මේ 7 වර්ෂයක් අපි මේ ගත්තා. ඒක පොඩි ගාණක් වැඩෙන්න එච්චර ගාණක් නෑ 7 වර්ෂයක් යනවා කියලා. ඒ තරම් කාලයක්. මොකට නම් බයයි මැනික බිම්බරුවේ නෑ මගේ කකුල් දෙක දැනටම වෙවුලනවා. ගොඩක් දුර ස්කයි වෝක් එකක් තිබ්බ හින්දා පොඩ්ඩක් බයෙන් තමයි මම නම් හිටියේ. හස්බන්ඩ්ට නම් අවුලක් නැහැ. මොකද මේ වගේ දේවල් වලට එයා හරිම ආසයි. පොඩ්ඩක්වත් බය නැහැ. මං ඇඩ්වෙන්චර් වලට කැමතියි. ඒත් බයයි. සෑහෙන ගැඹුරුනේ. ඈ? පල්ලෙහා බලන්න එපානේ. මොනවද කියන්නේ? අනේ. ඉතින් මම බැලුවා කියනවාට මොකෝ? ඔයා බැලුවහම මට දැනෙනවනේ ඒක. ඔයා බලනවයි කියනවා. දැන් ඔයාලා මේ දකින්නේ ඔකට්සි කැනියොන් එකේ view point එක. හරිම ලස්සන තැනක්. බලන්නකෝ. පහලින් ලොකු කැලයක් අතරින් නිල් පාට ලස්සන වතුර ටිකක් ගලාගෙන යනවා දැක්කහම ඒක අපිට නම් අලුත්ම අත්දැකීමක්. කොළ පාට ගස් අතරින් නිල් පාට වතුර ගලාගෙන යනවා දකිද්දී අපි දෙන්නට දැනුණු හැඟීම වචන වලින් විස්තර කරන්න බෑ. ඕගලන්ට පේනවා ඇති හැම වීඩියෝ එකකම මම වීඩියෝ කෝල් එකක ඉන්නේ. මගේ එකම සතුට සහ ආසාව මම මේ දකින ලස්සන ඒ විදිහටම මගේ තාත්තට මගේ පවුලේ අයට පෙන්වන්න තියෙනවා නම් ඒක තමයි මගේ එකම සතුට. මේ පික්චර් එකත් එක්ක ඕගලන්ට මේ තැන ගැන අයිඩියා එකක් ගන්න පුළුවන්. ලස්සන වගේම මේ පුංචි දැල් අතරින් පහළ දකිද්දී හිතට අමෝතුම් බයක් තමයි දැනෙන්නේ. view point එකත් බලලා ඔන්න දැන් අපි යන්න තමයි පිටත් වෙන්නේ. තවගේ යා ඔම මේ ඉදිරි ඉස්කෝලේට එක්කන් ගියා ඇත්තටම අයියේ. මාන්සිද ගොඩක් දුර පයින් ආවා කඳු නැග්ගා. දැන් අපි අන්තිම කොටසට ඇවිල්ලා තින්නේ. එක්සිට් එක ලං වෙලා තියෙන්නේ. මේ මෙතනින් පස්සේ
ආයි මඩගොඩ කීමාහට යන තියෙන්නේ ඒක වෙනම කතාවක්. ඊට පස්සේ අපි කෑම කන්න යනවා. අපේ ලන්ච් ටයිම් එක. කෑම කාලේ ඉවර වෙලා ආයෙත් තැනකට යනවා. මේ ලොකේෂන් එක ඉවර වෙන්න තැනට ආවා. බැක්කම් දාලා පෙන්නන්න ලස්සනයි. ලස්සන මේ හිම කන්දක් එහෙම පේන්න තියෙනවා. හරිම ලස්සනයි. ඔය ඈත පේන්නේ සුදු පාට හිම කඳු තමයි. මේ තියෙන්නේ අපි දෙන්නගේ දවල් කෑම එක. මේක කාලිවරලා අපි ආයේ යන්නේ තවත් ලස්සන තැනකට. අපි දැන් මේ ඇවිල්ලා ඉන්නේ මාටිපිල්ලි කැනියන් එකට. මගේ අදේ. Thank you. කයකින් නෑනේ. කයකින් නෑනේ. වතුර සැර වැඩි. වතුර මේ සැර වැඩි සද්දෙත් ඇහෙනවා මෙහෙට උඩට. මේ ඊයේ වැස්සනේ. ඒකේ තමයි ඔක්කොම මේ අවුල් යන්නේ. මෙතන ඉවරයි දුනයි. මට නම් හිතුණු පළවෙනිම දේ මේ වගේ පරිසරයක් දකින්න අපි දෙන්න කොච්චර පින් කරලා ඇතිද කියලා. ඉතින් මම තවත් කතා කරන්නේ නැතුව ඕගලන්ට ඒ ලස්සන විඳින්න දෙන්න. මාර ලස්සන ප්ලේස් යන්නේ. අපි අවාසනාවට වතුර වැඩි බෝට් රයිඩ් එක නවත්තලා තියෙන ඉඳා. කමන්නේ මොනවා කරන්නේ? අපි හිතන්න හරි දැක්කනේ. අපි දෙන්නගේ ආදරණීය මතකයන් එකතු කරගන්න ගමනේ තවත් එක් පිටුවක් අදින් ඉවර වෙනවා. ඒ වගේම ඉෂන් සඳු vlogs subscribe කරන්න කියලා මං ආදරෙන් ඉල්ලනවා.